Hi guys, කොහොමද ඉතින් ඔයාලට වෙල්කම් කියලා මගේ අලුත් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් like එකක් දාලා subscribe කරලා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් මුලින්ම අම්මත් එක්ක මම කඩේට යනවා. අම්මා දැන් කඩේ යන ගමන් මට එන්න කිව්වා මොන හරි කන්න දෙයක් අරන් දෙන්න. මම ඉතින් කඩේ යනවා. ඉතින් පාන්දරම ඔය යනවා ඉතින් මොන හරි අරන් දෙන්නේ. මට අරන් දෙනවා. ඉක්බන් එකක්. දෙන්නේ මං ගෙදර යන ගමන් ඔය තියෙන්නේ අපේ ගෙදරට යන පාර. ඉතින් මම දැන් යනවා තනියම. හරි කැලේ යාළුවනේ අපේ ගමන්. අපේ ගෙදරට යන පාර. කැලේ ගමන් එහෙම කැලේ නෑ. ඔය දින අම්මා මට අරන් දුන්න එක් බන් එක. ඉතින් මම මේක දැන් කන්න තමා හදන්නේ. කාලා ඉතින් බලමු රහයිද කියලා. අවුලක් නෑ රහයි ඉතින්. අද දැන් වින්ඩෝ ප්ලාන්ට් එකක් කියන්නේ මල් පැලයක් හිටව ගන්න හදන්නේ. මගේ මැෂින් එක උඩින් තියන්න ඉතින් දැන් අපි මල් පැලය හිටව ගන්න කප් එක මම හොදගත්තා නේ. ඒක හොදගත්තා. ඉතින් මේක හොදලා දැන් වේලුනහම අපි මල් පැලේ හිටවන එකෙන් හම්බෙමු guys. bye. ඉතින් යාළුවේ ඔය ඉන්නේ මම දැන් මල් පැලේ හිටවන ගමන්. ඉතින් දැන් මම ඔය මල් පැලේ හිටවන කොමාරිකා පැලය අත්තක් යොදාගන්නේ. එතකොට මල් පැලවල අර අතු වල ඉක්මනට මුල් අදින හින්දා ඔහොම දැන් දෙපැත්ත කපාගෙන පෝච්චි අරගෙන හිටව ගන්න තමයි දැන් ඔය හදන්නේ. ඉතින් මම වොයිස් ඒ වෙලේ කතා කරාට ඒව ඇහෙන්නේ නැහැ හුළඟ නිසා බලන්නකෝ වටපිටාවේ තියෙන හුළඟ. මම ඉතින් ඔහොම පැලේ හිටවගෙන ඒකට අර පොඩි තන බිඩලි වගේ දේවල් පොඩ්ඩක් අහුර ගන්නවා වගේ එකක් කරනවා. ලස්සනට ඉතින් ලස්සනයි නේ එතකොට ටිකක්. මම ගොඩක් කැමතියි ඔය වගේ මල් පැල එහෙම හිටවලා ඔය වගේ දේවල් කරන්න. බලමු අපි. ඔහොම හිටවන ගමන් මම කතා කරනවා ඉතින් ඒව ඇහෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මල් පැලය හුළඟ නිසා. මේක දැන් අපි මුල් අදිනකම් තමයි මෙහෙම හිටවගත්තේ නැත්තම් අපිට වතුර මොකද්ද අර වතුර එකකට මේක දාලා තිබ්බම ටිකක් කල් දියද්දී සතියක් දෙක තුනක් යද්දී මුල් අදිනවා. ඒ වුණාට මට මං කැමති නේ. ඔය ඉන්නේ මම දැන් ඉතින් මම කන්න තමයි හදන්නේ දවල්ට. ඉතින් මම YouTube එකේ වීඩියෝ එකක් බලන ගමන් කෑම කනවා. ඔයාලත් YouTube එකේ වීඩියෝ බලන ගමන්ද කෑම කන්නේ? ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්න මම මොලේ කාලා ඉන්නවා කියලා. එයාට අපි මේ ටික දෙන්න. මේ අර රාබු කොළ. දීලා බලන්න. කල්පිටිය. එයා කනවා නේ. කන්නේ ඔය ලස්සනට චූටි පැටියෝ. බලන්න යා ලස්සනට ඉන්නේ. ඉතින් මේ අපේ නංගි ඉස්කෝලේ වල ඇවිල්ලා හැමම ඉන්නවා. ඉතින් මම ඊට පස්සේ මොකුත් වීඩියෝ කරේ නෑ. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියාගන්න. ආයිත් අලුත් දවසකින් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.